මගේ ආදරණීයන් හැමෝටම ඉතින් සුබ රාත්‍රියක්. දැන් වේලාව හරියටම කියනවා නම් 7:10යි. ඉතින් ආවා ඔත්තුවක් try කරලා බලන්න. ඉතින් පින් හේන ඔට්ටාව පින් හේන හන්දියට ආවේ. ඉතින් මේ 280 පාරේ මේ ප්ලේස් එක තියෙන්නේ ගල්කිස්ස පාට හැරෙන්නේ. හැරිච්ච ගමන් තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේ ප්ලේස් එක අයිටම් තියෙන තැන පෙන්නන්නම්. ඒ වගේම මෙයාගේ ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා. දේවල් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒ වගේම මෙයා කොත්තුවකුත් තියෙනවා. ඉතින් මම අදයි කොත්තුව try කරලා බලන්න. කොහොමද මේකේ රස කියලා බලන්න. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක් ගෙනාවා දේවල් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. මේ අයියාගේ ඉතින් ඒකට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඇත්තටම මට මාරම සතුටුයි. එහෙනම් අද අපි ගිහිල්ලා කොත්තුව try කරලා බලමු කොහොමද මේ කොත්තුවේ රස කියලා. ඉතින් channel එක subscribe කරලා එකතු වෙන්න. Facebook page එක follow කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි යමු ගිහිල්ලා බලමු කොහොමද මේ කොත්තුවේ රස කියලාද. රයිට් ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ වෑන් එක ඇවිල්ලා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මේ ප්ලේස් එක හරියටම තියෙන තැන. රයිට් මෙන්න මෙහෙම ඔන්න ඔතන මෙන්න මෙහෙමයි තියෙන මේ ප්ලේස් එක. රයිට් ඉතින් පොඩි වෑන් එකක් ඇවිල්ලා ඉතින් ලස්සනට වැඩි කරගෙන යනවා. ඉතින් මෙයාලගේ ඩෙවල් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා 390යි. ඒ වගේම හොඳ කොත්තුවක් තියෙනවා 480යි. ඉතින් මං හිතුවාද කොහමද මේක කොත්තුව try කරලා බලන්න. අයියේ එන්න. අයියේ එන්න. කොහමද? ඉතින් වාගේ එදා හොඳ ප්‍රතිචාර තිබ්බා වීඩියෝ එකට. අද මොනවද තියෙන්නේ? අද තියෙනවා චිකන් ෆ්‍රයිඩ් රයිස් එක තියෙනවා. චිකන් කොත්තු තියෙනවා. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් කොත්තුවයි තියෙනවා. ඉතින් මේ විදිහට තමයි guys මේ තියෙන්නේ. ඉතින් වාගේ ෆෝන් නම්බරේ පොඩ්ඩක් අපිට කියන්නකෝ ආයි පාරක්. 072යි 072යි 46යි 26යි 541. ඉතින් ඔන්න ඉතින් කොට්ටාව අවට ඉන්න කට්ටිය එන්න මෙතනට ඇවිල්ලා මේ කෑම ටිකක් අරගෙන මේ අයියට සහයෝගයක් දෙන්න අනිවාර්යෙන්ම. ඉතින් මට දෙන්න කොත්තුවක් කීයද වෙන්නේ? 480යි. right. මෙන්න තියෙනවා guys මේ කොත්තුව. මේක තමයි කොත්තුව. අපි යනවා මේක try කරලා බලමු කොහොමද රස කියලා. මේක චිකන් කොත්තුවක්ද අයියේ? චිකන් කොත්තුවක්. රුපියල් 480ට. ඇත්තටම කොහොමද මේක දෙන්නේ චිකන් කොත්තුව 480ට? අපි හදන්නේ ඒක නිසා අපි දෙන්න. අයියාද හදන්නේ නෝනාද හදන්නේ කොහොමද? මම හදන්නේ. ඔයා හදලා නෝනාගේ සහයෝගයත් එක්ක අරන් එනවා නේ. right. අපි යන මේක try කරලා බලමු guys කොහොමද මේකේ රස කියලා. look at this guys. බලන්න guys මේක තියෙන ඒවා. wow. guys මෙන්න මේ විදිහට තමයි හොඳ චිකන් කෑල්ලක් දාලා හොඳ කොත්තුවක් මේක. හොඳ සුවඳක් තියෙනවා. ඒ වගේම හොඳ පාටයි, සැර පාටයි මේක. අපි නම් මේක try කරලා බලමු කොහොමද මේකේ රස කොහොමද කියලා. මේක වෙන්නේ රුපියල් 480යි නේද? බලන්න 480ට හොඳ පෝෂන් එකක් දීලා තියෙනවා. ඉතින් බලමු එහෙනම් මේකේ කොහොමද රස කියලා. wow guys, look at this guys. Okay, this guys බලන්න මේ දිහා. මෙන්න මේ විදිහට තමයි look at this guys කොත්තුව තියෙන්නේ අපේ. right. ඉතින් හොඳ පෙනුමක් තියෙනවා. ඒ වගේම හොඳ කොත්තු රොටි එහෙම පොඩියට කපලා තියෙන්නේ. වැඩි right නෑ. ඒක try කරලා බලමු. wow guys. ඇත්තටම guys කියන්න ඕනේ මේ කොත්තුව ගැන ඇත්ත විශේෂයෙන්ම රසයි. ඇත්තටම හොඳයි. හොඳ රසක් තියෙනවා. ඒ වගේම හොඳ චිකන් කෑල්ලක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ කියන්න ඕනේ පිළිවෙලකට වැඩි කරගෙන යනවා. හොඳ බොක්ස් එක දාලා බොක්ස් එකට බත් කොලයක් දාලා මේ කොත්තුව දාලා තියෙන්නේ. ඇත්තටම කියන්න ඕනේ කොත්තුව රසයි. හොඳ
චිකන් කෑල්ලක් හම්බ වෙනවා. වෙන කොත්තු වගේ චිකන් කොටලා නැහැ මේක වෙනම තියෙන්නේ. try කරලා බලමු. අතන චිකන් කෑල්ලත් මාරම රසයි guys. අයි කියන්න වචන නැහැ. සාමාන්‍යයෙන් ඉතින් මේක එක්කෙනෙක්ට කන්න හොඳ පෝෂන් එකක් තියෙනව නේද අයියේ? අතනම කියන්න ඕනේ කොත්තුව රසයි. එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් බඩ පැලෙන්න කියන්න බෑ. සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට බඩගින්න නිවා ගන්න සාමාන්‍ය හොඳ තත්ත්වෙට තියෙන කොත්තුව. ඉතින් ඔයාලත් ආවොත් අනිවාර්යෙන් try කරලා බලන්න. කොට්ටාව පැත්තෙන් එනවා නම් කොට්ටාව ටවුන් එකෙන් හැරිලා එන්න ගල්කිස්ස පාරට 280 පාර එනකොට මේ අයියා ඉන්නවා මෙතන වෑන් එකේ. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. නැත්නම් මේක පාඩු නෑ. සුපිරි රසක් තියෙනවා. හොඳට ভেජිටබල් එහෙම හොඳටම දාලා තියෙනවා. සුපිරියටම දාලා තියෙනවා. ඇත්තටම සුපිරි. කොත්තුවත් නියමයි. චිකන් කෑල්ලත් හොඳයි. පොඩි අඩුපාඩු වල තියෙන ග්‍රේවි එකක් එහෙම නැහැ. ග්‍රේවි නැතුණාට මේක කන්න පුළුවන් guys. සුපිරි. මේ කොත්තුව අර පොඩ්ඩක් ඩ්‍රයි ගතියට පොඩ්ඩක් වැඩි. හැබැයි හොඳයි. ඇත්තටම කියන්න ඕනේ මාරම රසයි ඈ. ආයි මම බොරු කියන්නේ නැහැ guys. ඔයාලත් අනිවාර්යෙන් ආවොත් try කරලා බලන්න. කොත්තුව 480යි. ඒ වගේම ඩෙවල් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක තියෙනවා 390යි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න මේ කෑම. මොකද මේ පොඩි මිනිස්සුන්ට අපි දෙයක් අනිවාර්යෙන් කරන්න ඕනේ guys. මොකද ලොකු රෙස්ටුරන්ට් දාන්න නෙමෙයි මේ එදා වේලා හම්බ කරගෙන ජීවිතේ ගැට ගහ ගන්න මේ වගේ දෙයක් කරන්න. ඉතින් මේ අයියලා මේ වගේ දේවල් අනිවාර්යෙන් අපි පෙන්වන්න ඕනේ YouTubersලා හැටියට. මොකද මේ මිනිස්සුන්ට අපි ශක්තියක් දෙන්න ඕනේ. ඒකයි මම මේ වීඩියෝස් කරන්නේ මේ විදිහට. මේ කොට්ටාව අවට පන්නි පිටියවට ඉන්නවනම් ඔයාලත් එන්න. මම ඔයාලට ෆෝන් නම්බරයක් දුන්නා. කතා කරලා ඕඩර් එකක් දාගන්න. කාඩු නෑ guys. මේ කෑම අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. සුපිරි කොත්තුව. ආයි කියන්න දෙයක් නෑ. guys කියන්න ඕනේ ඇත්තටම මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට වෑන් එකේ ඇවිල්ලා තමයි මේ ව්‍යාපාරي කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මම එදා මෙයාගෙන් ඩෙවල් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් try කරලා බැලුවා 390ට. ඒකත් ඇත්තටම මාරම රසයි. ඒ වගේම අද කොත්තුව try කරලා බැලුවා 480යි උනේ. ඉතින් එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් බඩ පැලෙන්න කියන්නේ සාමාන්‍ය විදිහට කන්න පෝෂන් එකක් දෙනවා. පිළිවෙලකට වැඩි කරගෙන යනවා. ඇත්තටම හොඳයි මේ කොත්තුව. ඔයාලත් ආවොත් අනිවාර්යෙන් try කරලා බලන්න. මම ඔයාලට ආයි පාරක් පෙන්නන්නම් මේ තියෙන තැන. guys මෙන්න මේ අයියා ඉන්නේ. හොඳට මෙන්න මේ ටික බලා ගන්නකො. ඔන්න ඔක ඉස්සරහා තමයි ඉන්නේ. ඕක ඉස්සරහා මෙන්න මේ වෑන් එක තියාගෙන තමයි වැඩේ කරගෙන යන්නේ. ඉතින් ඔයාලා දන්නවා නම් මේ වගේ ප්ලේස් තව බිරියානි තියෙන තැන් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ ප්ලේස් වලටත් අනිවාර්යෙන් යනවා. එහෙනම් guys මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. like කරන්න, share කරන්න, ඒ වගේම Facebook page එක follow කරන්න. ඉතින් සුප්‍රීම රසක්. ඒවා කියන්න දෙයක් නෑ වචන. spicy නියම ගානට තියෙනවා. හොඳ සුපිරි chicken කෑල්ලක් හම්බ වෙනවා. එහෙනම් guys ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. මෙතනට ඇවිල්ලා මේ කොත්තුව ඒ වගේම ඩෙවල් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් නම් ලක්ෂණ අයියා ඔයාලා හැමෝටම ජය වේවා.